හෙලෝ යාළුවනේ, ඉතින් මේක තමයි මගේ දෙවෙනි vlog එක. ඉතින් අපි අද යන්න හිතාගෙන ඉන්නේ මගේ මාළු ටැංකියට මාළු වගේක් ගන්න. ජෝඩු දෙක තුනක් වගේ තමයි ඉතින් ගන්න වෙන්නේ. මොකෝ අඩියේ කාෆ් කෙනෙකුයි ඒ වගේ මාළු ටිකක් තමයි ඉන්නේ. ගප්පි වගේ තමයි ගන්න වෙන්නේ. ගිහිල්ලා සෙට් වෙන්න. ඉතින් දුල්මිනත් ඉන්නවා. හලෝ යාළුවනේ, ඉතින් මං ගාව තියෙන ගේමින් channel එකක්. ඕගොල්ලෝ ගේම්ස් වලට හැදිනා අනිවාර්යෙන් මගේ ගේම් channel එක subscribe කරන්න. මං description එකේ දාන්නම්. Free Fire Assassin's Creed ඕන ගේම් එකක් ගහනවා. ගේම් ගහන්න කැමති යාළුවෝ ඉතින් මෙයා YouTube channel එක subscribe කරලා තියාගන්න. මාළු ගන්න තැන සෙට් වෙනවා. ඉතින් යාළුවනේ අපි යද්දි ලොයි ගහක් දැක්කා. අපි ගෙදර කට්ටියකින් අහලා ඉතින් දැන් කඩන්න තමයි හදන්නේ ලොයි. දුල්මින තාප්පෙන් නැගලා ගහන්න නගී. ලොයි කන්න එක පෙන්න. ඉතින් යාළුවනේ දැන් දුල්මින නගින්න තමයි හදන්නේ ලොයි ගහට. කඩා ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ ඉතින්. කැඩුවද? බලාගෙන. එකක් දාන්න එක. ඒක අතහැද? කන්න පුළුවන් ඒවද? නෑ ඒක මේ වෙලා. එකක් දෙන්න මට. තාලා යාළුවන්ට කියන්න. ගෙඩියක් හම්බුණා යාළුවනේ. කාලා බලමු ඉතින් ගෙඩියක් දුල්මින දැම්මා. මාළම ඇඹුල්. දුල්මින ඉන්නවා. A few moments later. යාළුවනේ අපි යන ගමන් ඉන්නේ මාළු ගන්න. ලස්සන ඉතින් කුඹරකුත් තියෙනවා. දුල්මිනත් යනවා. රට දාගෙන යනවා ඉතින්. එහෙනම් ඇක්වැරියම් එක ඇතුළේ ගියාම සෙට් වෙනවා. ඉතින් යාළුවනේ අපි ආවා මාළු ගන්න. ඇලුම්කා මේ පෙට් ෂොප් එකට තමයි ආවේ. ඔහමින මම ඔයගොල්ලන්ට පෙන්නන්න ඇතුළේ ගිහිල්ලා ඔක්කොම මාළු ಜಾති ඉන්නවා කැට් ෆිෂ්ලා. එහෙ නැන්ද කිව්වා පොඩ්ඩක් ඉතින් මේ මාළු අඩුයි කියලා මේ සීතලයි යෝ වැස්සත් එක්ක ඊළඟ සතියේ කිව්වා එන්න. ඉතින් මේ ඒ වුණාට අපිට ඕන මාළු ಜಾති ඉන්නවා. ඉම්පෝර්ටන්ට් ටැංකි එහෙමත් තියෙනවා ඉතින් මේ මමලා ගාව. ෆිල්ටර්ස් ඔක්කොම තියෙනවා. මාළු items. ඔව් මාළුන්ට ඕන. පැල වර්ග එහෙමත් ඉතින් තියෙනවා. ලස්සන මාළු ටැංකියකුත් තියෙනවා යාළුවනේ. මේ පැත්තෙන් මම පෙන්නගෙන එන්නම් ඉන්න මාළු. ආපු ගාම ඉන්නේ ඒන්ජල්ස්ලා. එපාර ඉන්නවා බටර්ෆ්ලයි ගෝල්ඩ් ෆිෂ්ලා. ටයිගර් බබ්ලා ඉන්නවා රතු පාට. මේකේ නම් ටැංකිය කෙනෙක් විතරයි ඉන්නේ. මේ මාළු වල කෙනෙක් මම නම දන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේගොල්ලෝගේ නම දන්නේ නැහැ. මේක ඉන්නෝ සීබ්‍රා. පොඩි මේ අනිත් ටැංකියේ ඉන්න පොඩි කාෆ් පැටව්. වේල් ටේල් කට්ටියක් ඉන්නවා. ඊළඟ ටැංකියට ආවම තියෙනවා ඉන්නෝ ටෙට්‍රා ඉන්නවා. ආයි බටර්ෆ්ලයි ගෝල්ඩ් ෆිෂ්ලා තමයි ඉන්නේ. ගෝල්ඩ් ෆිෂ්ලා. මේක ඉන්න කාෆ්ලා. මේකෙත් කාෆ්ලා. මේකේ ඉන්නවා කැට් ෆිෂ්ුයි කැට් ෆිෂ්ලයි ටයිගර් බබ්. මේ මොකද? blue akara.
බ්ලූ ආකාරලා තින්නවා. ලව් බර්ඩ්ස්ලා තමයි ඉතින් මෙතන නම් ඉන්නේ. ඔබටයි යාවයි කොකටේල්. ලව් බර්ඩ්ස්ලායි ජාවයි කොකටේල්ස්ලායි තමයි ඉතින් ඉන්නේ. මේ බල්ලොත් ඉන්නවා. ඒක තමයි ඉතින් මේ සද්දයක් බල්ලොත් පෙන්වන්න. මෙයාගේ නම ඉතින් ලිලි ලැබ්‍රඩෝර් වර්ගේ බල්ලේ. අත දෙ. අත දෙ. අත. අත දෙන්න. අත දෙන්න ආව. මේ අත දෙ. කෝ අතද? අත. Emotional damage. අත දෙ. අත දෙ. අත දෙන්න. හරි. යා. ජයන් ගුරාමි කෙනෙකුත් ඉන්න මාල්ලකු. ටයිගර් බාබ්ලා තමයි ඉතින් යාළුවනේ අපි ගන්නෙ. ටයිගර් බාබ්ලා ජෝඩු දෙයක් ගන්නවා. රෝස පාට කට්ටියක් ඉන්නවා. ගත්තා. හරි. දා. හරි. එයයි තව මොකක්ද? අනිත් කට්ටිය කමන්න. බෙල්ටෙල් කට්ටිය බෙල්ටෙල්ද? බෙල්ටෙල්. බෙල්ටෙල් එපා. බෙල්ටෙල් දෙපාද? එපා. නෝමල්. නයිස්. වෙද? තව දෙන්නෙක් ඕනේ ඒක. ඒකෙන්ම තව දෙන්නෙක් කොහොමද? ඔව්. නෝමල් දෙන්නෙන්නේ ඕනේ. ඔව්. හරි. ජරයි පුතේ. ඔව්. ඔව්. දැන් ගෙදරනේ යන්නේ. ඔව්. හරි. ඔක්සිජන් ගහලම තමයි ඉතින් මේ මාමල දෙන්නේ. මේගොල්ලෝ තමයි ඉතින් ගත්තේ දැන්. අපි දැන් ඉතින් අපේ ගෙදරට තමයි යන්න ඕනේ මේගොල්ලෝම දාලා එන්න අපි දාන කෑල්ලේ සෙට් වෙන්න. A few moments later. ඉතින් යාළුවනේ අපි දැන් මාළු ටික ගොඩට දාගන්න හදන්නේ. ඇටෙයිද දන්නේ නැහැ. නයිස්. නයිස්. මාළු ටික දැන් ඉතින් ටැංකියට දාන්න. Vision pass, respect. ඉතින් උගුරට ඉතින් මේගොල්ලෝ පීනන්නේ. එහෙනම් ඉතින් අදට එච්චරයි. තව වීඩියෝ එකකින් හම්බ